2025 පැවැත්වෙන්න තිබුණ සාමාන්‍ය පෙළ විභාගය 2026 පෙබරවාරි 17 ඉඳලා 26 වෙනිදා වෙනකල් තමයි පැවැත්වුණේ. ඉතින් මේ විභාගය සඳහා අපේක්ෂකයන් 4,51,463ක් සහභාගී වෙලා තියෙනවා. අපිට කලින් ලැබුණු ආරංචි මාර්ගවල හැටියට මේ මාසේ අවසන් වෙනකොට තමයි ප්‍රතිඵල නිකුත් වෙනවා කියලා තිබුණේ. හැබැයි මේ වෙනකොට විභාග දෙපාර්තමේන්තුවෙන් කියලා තියෙනවා ජූනි මාසේ මැද භාගයේ වෙනකොට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරනවා කියලා. විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය තමයි මේ ගැන තොරතුරු ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ජූනි මාසේ මැද භාගය කියලා ප්‍රකාශයට පත් කරාට හරිම දිනයක් තවමත් කියලා නැහැ. බොහෝ දුරට 15 වෙනිදාගෙන් පස්සේ ප්‍රතිඵල නිකුත් කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඇත්තටම මේ වෙනකොටත් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙන්න ගොඩක් පරක්කු වැඩි. අනික තාම නිකුත් වෙලත් නැහැ. දැනට කියන්නේ ලබන මාසේ නිකුත් වෙනවා කියලා. මේකත් පරක්කු වෙන්න උනත් පුළුවන්. කොහොම වුණත් සාමාන්‍ය පෙළ විභාගයේ රිසල්ට් මදි වුණොත් ලියන්න හිතන් ඉන්න ළමයෙක්ට මේක ලොකු අසාධාරණයක්. මොකද ඊළඟ සාමාන්‍ය පෙළ විභාගේ දෙසැම්බර් වගේ වෙද්දි පැවැත්වෙයි. එතකොට දැන් රිසල්ට් තාම ඇවිල්ලත් නැහැ. 6 වෙනි මාසේ මැද හරිය තමයි රිසල්ට් එනවා කියන්නේ. 6 වෙනි මාසේ රිසල්ට් ආවට පස්සේ තව මාස 6යි තියෙන්නේ. ඉතින් දෙසැම්බර් විභාගේ පටන් ගන්න හින්දා මාස 6කුත් නැහැ. 5යි ගාණක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට දෙවෙනි පාර ආයේ සාමාන්‍ය පෙළ කාට හරි ළමයෙක්ට ලියන්න වුණොත් බලාපොරොත්තු වුණ නැති විදිහට, මොකද බලාපොරොත්තු වෙලා හිටියොත් එයා කොහොමත් පාඩම් කරනවා. එහෙම නැතුව ප්‍රතිඵල ආවට පස්සේ ප්‍රතිඵල මදි වෙලා ආයෙ ලියන්න අදහසින් කවුරු හරි ඉන්නවනම් එයාට ලොකු අසාධාරණයක්. මොකද කාලය මදි. පොඩි කාලයක් තමයි තියෙන්නේ. ඉතින් පෙබරවාරි විභාගය පැවැත්වුණා කියන්නේ සාමාන්‍යයෙන් කලින් නම් මාස 3ක් වගේ ඇතුළත ප්‍රතිඵල එනවා. ඉතින් දැන් මාස 3ක් සම්පූර්ණ වෙලා තියෙනවා. තවමත් ප්‍රතිඵල ඇවිල්ලා නැහැ. කොහොම වුණත් මේ වීඩියෝ එක බලන කාට හරි ලකුණු මදි වෙලා ආයෙ විභාගේ සාමාන්‍ය පෙළ දෙවෙනි පාර ලියන්න වුණොත් කාලේ මදි කියලා හිතන්න එපා. අනිවාර්යෙන්ම ලියන්න. මොකද ඔයා කාලේ මදි කියලා කවදා හරි ජොබ් එකකට ඇප්ලයි කරන්න ඉන්ටර්විව් ගියාට පස්සේ මෙහෙම රිසල්ට් එක ගැන මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එදාට කියලා වැඩක් නැහැ. මෙහෙමයි ආණ්ඩුවේ තමයි වැරද්ද. විභාගෙට තිබි මාස 6යි කරගන්න බැරි වුණා. ඉතින් ඒ වගේ ඒවා පස්සේ කියලා වැඩක් නැහැ. ඇත්තටම ඒ වගේ එක එක ප්‍රශ්න එක එක කාලෙට එනවා. ඉතින් එහෙමයි කියලා මොන ප්‍රශ්නයක් ආවත් තමන්ගේ දේවල් මගහැර ගන්න එපා. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. මේ වගේ තොරතුරු ඉස්සරහටත් අරගෙන එන්න හැමෝටම ජය වේවා.